viewers, කොහොමද හැමෝටම? ඔන්න අදත් ලස්සන හවස් වරුවක ඔයාලව හමු වෙන්න ආවා. දෙන්නම් වෙලාව 4:00 විතර ඇති. උදේ දාපු මේ රෙදි ටික අරගෙන ගේ ඇතුළට යමුකෝ, ඔක්කොම ටික වේලිලා. ෆ්‍රිජ් එකේ ඉතුරු වෙච්ච බත් ටිකක් තියෙනවා. ඒකෙන් අද හවස තේ වෙලාවට මොනවා හරි හදමුකෝ. මගේ නම් අදහස රසම රස බත් වඩේ ටිකක් හදාගන්න. මම නම් කවදාවත්ම ඉතිරි වෙච්ච බත් ටික විසි කරන්නේ නැහැ. මේ වගේ ෆ්‍රිජ් එකේ තියලා ඒකේ මොනවා හරි කෑම වර්ග හදාගන්නවා. බත් එක බ්ලෙන්ඩර් එකේ දාලා ඒකට වතුර ටිකකුත් එකතු කරගෙන හොඳට ග්‍රයින්ඩ් කරගත්තා. මේ විදිහට සොෆ්ට් එකට තික් එකට තමයි මේ ඩව් එක එන්න ඕනේ. ගොඩාක් වතුර එකතු කරගන්න එපා. බ්ලෙන්ඩ් කරන්න ඕන තරමට චුට්ටක් විතර දාගන්න. දැන් මම මේකට පොඩිවට කපාගත්තු ලූණු ටිකක් වෙඩිපුර එකතු කරගන්නවා. ඒත් එක්කම පොඩිවට කපාගත්තු කරපිංච ටිකකුත් ඒ වගේම ලුණු ටිකකුත් මිශ්‍රණය හොඳ පදමට එන්න පාන් පිටි ටිකකුත් එකතු කරගන්නවා. වෙඩිපුර පාන් පිටි නම් එකතු කරගන්නේ නැහැ. එතකොට වඩේ සොෆ්ට් එකට හැදෙන්නේ නැහැ. ඉතින් මේ වඩේට ඕන කරන අමුද්‍රව්‍ය නම් එච්චර තමයි. දැන් ඉතින් මේ ඔක්කොම ටික එකට කලවම් කරගමු. වෙඩි වියදමක් නැතුව ගෙදර තියෙන බඩු වලින් රසම රස වඩේ ටිකක් තමා දැන් මං තේ වේලාවට හදාගන්නේ. ඉතින් ඕගොල්ලොත් මේ වගේ බත් එහෙම ඉතුරු වුණොත් විසි කරන්නේ නැතුව මේ වගේ වඩේ හදලා බලන්න. කටට රහට වගේම පර්ස් එකටත් වාසි වෙන විදිහට තමයි ගෘහණියක් නම් කෑම හදන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නේද? රොටීගේ පදමට නෙවෙයි මේ මිශ්‍රණය තියෙන්නේ. ඉතින් මේක ටිකක් වතුර ගතියක් තියෙනවා. ඒ විදිහට තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. වඩේ ටික නම් ෂේප් එකට හදාගන්න අත් දෙකට වතුර ටිකක් ගා ගන්න ඕනේ. එතකොට තමයි එලවෙන්නේ නැතුව මේක හොඳ ෂේප් එකට එන්නේ. ඉතින් මේ වගේ අත් දෙකට වතුර ගාගෙන ලස්සනට වඩේ ටිකක් හදාගමු. වෙඩිපුර පාන් පිටි නම් එකතු කරගන්න එපා. එහෙම වුණොත් මේ වඩේ නම් හරි රෆ් එකට එනවා. දත් වලින් නම් හපා ගන්න බැරි වෙයි. එක පැත්තක් හොඳ පාටට එනකොට අනිත් පැත්ත හරවගමු. මෙහෙම දෙපැත්තම හරවගෙන තමයි මේ වඩේ උයා ගන්න ඕනේ. වැඩි ගින්දර දාන්නත් එපා. සාමාන්‍ය ගින්දරකින් තමයි මේක හදන්න ඕනේ. මේ වගේ අපි වඩේ ටිකක් හදාගත්තා. ඉතින් වඩෙත් එක්ක කන්න අපි චට්නි ටිකක් හදාගමු. ඒකට වේලපු මිරිස් කරල 7-8ක් විතර, තක්කාලි, ඒ වගේම ලුණු ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඒව ඔක්කොම බ්ලෙන්ඩර් එකේ දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න තමයි තියෙන්නේ. අන්තිමට මේකට ලයිම් ඔයිල් ටිකකුත් එකතු කරගත්තා. දැන් හොඳ පාටට රහට වඩෙත් එක්ක මේ චට්නි මාර රසට තිබ්බා. දැන් මං රෑ කෑමට පස්සේ කන්න කිතුල් තලප ටිකක් තමා හදාගන්න යන්නේ. දවසක් හදලා ඉතුරු වුණු කිතුල් පිටි ටිකක් තිබ්බා. ඒකෙන් තමයි මම මේක හදාගන්නේ. මේ කිතුල් පිටි වලට වතුර ටිකක් දාලා ලිපේ තියලා මේ විදිහට හැඳි ගාගෙන ඉන්නකොට හොඳ පදමටම එනවා. හොඳ පෙරලෙන්න වගේ දොදලක් වගේ එනකන් මේක හැඳි ගාගෙනම තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ මේක ඩිෂ් එකට දාලා ටික වේලාවක් කූල් වෙන්න දෙන්න ඕනේ. මේක නම් ලාංකීය දේශීය ආහාරයක්. එඟටත් හොඳයි. හොඳ පදමට නම් මේක එවිල්ලා තියෙනවා. ඉතින් මම මේක ඩිෂ් එකට දාලා ටික වේලාවක් තියලා කපලා සර්ව් කරගන්නවා. දෙම්මම නම් මම මේක කන්නේ නැහැ. රෑ කෑමට පස්සේ තමයි කන්න ඉන්නේ. මම නම් මේ තලප කන්න කැමති. පොල් කිරි ටිකක් ඒ වගේම කිතුල් පැණි ටිකකුත් එකතු කරගෙන තමයි. ඉතින් එහෙම කාලා බලන්නකෝ. හරිම රහයි. මොකද මම මේක හදාගන්නකොට පොල් කිරි හරි නැත්තම් පැණි සීනි මොනවත් එකතු කරගත්තේ නැහනේ. ඉතින් මෙහෙම පැණි රහ අඩු ගතියෙන් කන්න නම් අමාරුයි. ඒ හින්දා හොඳට සෙට් වුණාට පස්සේ මේකට මම පොල් කිරි ටිකකුත් ඒ වගේම කිතුල් පැණි ටිකකුත් දාගෙන තමයි කන්නේ.
ඉතින් මාර රහට නං තිබ්බා. පෙනුමෙන් නම් දොදොල් වගේ නේද? ඉස්සර නම් අපේ අම්මලා මේ කිතුල් පිටි ටික ගෙදරින් තමයි කොටා ගන්නේ. දැන් නම් එහෙම නෑනේ. හැමදේම කඩෙන් ගන්න තියෙනවා. මමත් මේක කඩෙන් තමා ගත්තේ. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන මට support එකක් දෙන්න. අතට ගිහින් එන්නම්.